හරි ලස්සනයි ජේසුනේ නුඹේ කුඩා විය ගන්නට අපමණයි ඇල්මෙන් ප්‍රයෝජන විමසා බලමු උපතේ වග එකින් එක ජේසුස් උපත මෙලෙසින් විය අසනෝ සැම රෝම අධිරාජු බලය පතොරා ආද හැමෙන් රජකම් කළා අගෝස්තුස් නම් අධිරාජයාන නාසරෙත් දැන් පැතිරුණා දිව්‍ය පුත්‍රාන්ද ජේසු බිලිඳුන් උපදින්න කල් ලං වෙනා මාරියා නාමය මව්තුමිය විය ඒ පුවත මෙලෙසින් ඒ පුවත මෙලෙසින් වුණා නාසරේ නගරයේ සාමයේ පාඩුවේ මාරියා නම් කන්‍යාව පාපයට අවනතයි දෙව්වනට යාඥා කර කරම උන්නා පෙමක් විය පිරිසිදුව වඩු කුමරකු එක්ක දිනෙක අතිනත් ගන්න උන්නා ඊට පෙර යම් දිනෙක පෙළහරක මහිම විය දෙව් දූතයෙකු මෙලෙස ආවා දෙව් දූතයෙකු මෙලෙස ආවා බිය නොවන්න දේව දූතයෙකු වෙමිනේ සත්භාවෙන් සන්තෝසෙන් පණිවිඩයක් පවසමිනේ ගැලවුම් කරුවා ලෝකේ උපදින්නට කල් එමිනේ මව්තුමියයි ඔබ ඔහුගේ දෙව්දූතයා පවසමිනේ දෙව්දූතයා පවසමිනේ ආගමට ලැබී පාපයට නැති ඇය කතාවට තුටුනා නමුත් දූතය කන්‍යාව මම
කෙලෙසවනු එය විමසුවා නොමසිතන්නට කරුණු පවසා දූතයායින් නික්මුණා කාගේ දරුවා පියෙකු නැතුවා ඒවි ගැරහුම් සිහිවුණා ඒවි ගැරහුම් සිහිවුණා වැලකී පාපයේ ගුණදම් පිරුවය කෙලෙසින් මෙලෙස වන්නද මා නොමැති කල රිදුමට නීතියට ගෙන ගොස් පෙලන්නට හිත් නෑ අතර යනවා වෙන දිහාවක කඳුලින් සොවින් ජෝසප් දැන් ලත වෙනවා දෙවොදූතයා නැවතත් එහි පැමිණෙනවා පහදා එකින් එක බිඳි සිත සනසනවා මව හා පියා ලෙස ඉන්නට සිත් වෙනවා මෙලෙසින් කාලය ගත වෙද්දී අධිරාජ්‍යයේ සියලු වැසියන් තමන්ගේ පුරවැසි භාවය තහවුරු කළ යුතු බවට අගෝස්තුස් අධිරාජ්‍යයා නිවේදනය කරන්නට යෙදෙනවා සියල්ලන්ගෙන් බදු අය කර ගැනීම මූලික පරමාර්ථය වන මේ සඳහා ජෝසප්ට තමන්ගේ මව් නගරය වෙත යාමට සිදු වෙනවා ගැබ්බර මරියා සහ ජෝසප් බෙත්ලෙහෙම වෙත ළඟා වන්නේ ඉතා දුෂ්කර කාලයක් පහු කරමින් මුළු නගරෙම හිස් ගොඩක්ය සංගණනෙට පැමිණෙලා විලිරුදාව මතු වෙනවා කාලය දැන් එළඹිලා ගෙයින් ගෙයට දොරින් දොරට ජෝසප් යන්නට වුණා අනේ අපොයි අවසානෙට ගව මඩුවක් හමුණා අනේ අපොයි අවසානෙට ගව මඩුවක් හමුණා දෙව්ලොව සිටන් එන්නයි මේ සැරසෙන්නේ පිදුරුයි ඇත්තේ අතුරා බිම සකසන්නේ දෙව් පුත් ජේසු මනුලෝකෙට වඩිමින්නේ ජෝසප් මරියා සන්තෝසෙන් ඉපිලෙන්නේ ජෝසප් මරියා සන්තෝසෙන් ඉපිලෙන්නේ දේවදූත
ලෙස ජේසුස් ලෙස නම් තැබුවා. මේ අතරේ දෙව්දූතයා තවත් තැනක ගොඩ බැස්සා. එඩේරු ගිනි මැලය අසල බැටළු ගොමුව රැකගත්තා. අහස් ගැබෙන් පැමිණ මෙලෙස සොයා යන්න තතු කීවා. අහස් ගැබෙන් පැමිණ මෙලෙස සොයා යන්න තතු කීවා. බිය නොවන්න, මුළු ජනතාවම ප්‍රීතියට හේතුවන පුවතක් ගෙනාමි. දාවිද්ගේ නුවර ඔබ හට ගැලවුම්කාරයෙකු උපන්නේය. යන්න රෙද්දිවලින් නොතා ගව ඔරුවක තබා ඇති බිලිඳෙක් ඔබට හම්බ වේවි. පෙරකී ලෙස ඔවුන් පැමිණ බිලිඳුන් දැක සැනසුණා. එදා රැට අහස් ගැබේ ලොකු තරුවක් බැබළුණා. ප්‍රඥාවන්තයෝ තිදෙනෙක් එය දැක විමසුම් කළා. වඳින්න අරමුණු කරගෙන රජු වෙතය සැලකලා. රජු වෙතය සැලකලා. බෙත්ලෙහෙමේ ඉන්නා බව ඇඳුරන් අනුමාන කළා. සොයා එන්න මමත් වඳිමි බොරු පවසා පිටත් කළා. දිලෙන තරුව පසුපස විත් ජේසු කුමරු වැඳුම් කළා. සන්තෝසෙන් ගෙනා පඬුරු කුමාරයාට පූජා කළා. සන්තෝසෙන් ගෙනා පඬුරු කුමාරයාට පූජා කළා. දේවදූතයා යලි පැමිණෙනවා. රජුගෙන් බිලිඳා රකිනු කියනවා. වෙනත් පාරකින් ඔවුන් යවනවා. ජෝසප්ටත් යන්න කියනවා. ජෝසප්ටත් යන්න කියනවා. ප්‍රඥාවන්තයෝ එන හැඩ නෑනේ. දුදන රාජා දැන් ඉක්මන් වන්නේ. කිරි කැටි බිලිඳුන් නසනු කියන්නේ. නුවරින් ගිය වග නෑ රාජු දන්නේ. නෑ රාජු දන්නේ.